රෙබේකා කෙට්ටු වෙලා ඇයි? කෙට්ටුණා මේ නිර්මාණ කටයුත්තක් වෙනුවෙන් පොඩ්ඩක් කෙට්ටුණා. මට හිතෙනවා ඔය ගාන වට ලස්සනයි කියලා. ඉස්සරත් ලස්සනයි කොහමද? ඔය ගාන දැන් ගොඩක් ලස්සනයි. දැන් ඉස්සර මං කැතයිද කියන්නේ නෑනේ කැත නෑනේ කැතද නෑ. කැතන ලස්සනයි. ඔයාගේ බාහිර ස්වරූපයට වඩා ඔයාගේ ඇක්ටිං කැපැසිටි එක ඇත්තටම ලස්සනයි. ඇත්තටම දක්ෂයි. මේ දවස්වල කොහොමත් ඔයා ගැන කතා වෙනවා පට්ටි ගෙදර නිසා. මට හිතා ගන්න බෑ වීඩියෝ එක දැක්කාම කොහොමද එහෙම ඇඩ් කරන්න කියලා. මට ඒ ගැන අහන්න ඕනේ කියලා හිතුණා. කොහොමද ඔයා චරිත තුන වෙනස් කරගත්තේ විදියට? බොහොම ස්තුතියි ඒ කමෙන්ට් එකට. චරිත වෙනස් කරලා ඇත්තම ඉතින් අධ්‍යක්ෂකවරයාත් එක්ක ඒ තිබ්බ ගනුදෙනුව හරහා තමයි මේ චරිතය ගොඩනගාගත්තේ. එකක් නෙවෙයි චරිත තුනක්. ඉතින් ඒකට සෑහෙන්න මහන්සි වුණා මම. එදා දවසේ ඔය වැඩේ කරන දවසේ මම හරියට කාත් එක්ක කතා කරේවත් නැහැ. මම එච්චරම මේ චරිතයට බය වුණා. මොකද ඒකේ ඒ චරිතේ ඒ ලයින් එකෙන් එහාට හරි මෙහාට හරි පැන්නොත් අඩු කරගන්නත් බෑ වැඩි කරගන්නත් බෑ. ඉතින් ඒක බොහොම අර සූක්ෂමව තමයි අපි මේ වැඩේ කරේ. ඉතින් ඒකට අපේ DOP කැමරාමන් ඊට පස්සේ ඩිරෙක්ටර් සෑහෙන උදව් කරා මාත් එක්ක වැඩ කරපු මේ සේදිස්ගේ චරිතය කරපු චමින්ද බටකොටුව. ඉතින් මට සෑහෙන සපෝට් එකක් දුන්නා. දැන් මෙතනත් ඔයාට තිබ්බේ පොඩි දර්ශන තලයක් විතරයි. හැබැයි ඒ දර්ශන තලයේ ඔයාගේ චරිතය අනිත් අයට වඩා කැපිලා පෙවුණා. ඔයා ඒ අතින් මාර දක්ෂ නිලියක්, මාර දක්ෂ කලාකාරිනියක්. කොහෙද මෙච්චරකල් හැංගිලා හිටියේ? ඇයි මෙච්චරකල් හැංගිලා හිටියේ? අර කියනවනේ අර හැමෝටම තමන්ගේ අර ටයිම් සෝන් හැමෝම තමන්ගේ ටයිම් සෝන් එකේ ඉන්නේ කියලා. ඉතින් මේ ඒ ටයිම් සෝන් එකේ ඉඳලා තමයි මම හිතන්නේ එළියට ආවේ.